පැරණි නොවී අලුත් වෙන්න. නරඹන්නකු නොවී වේදිකාව තනාගන්න. අලුත් අවුරුද්දක් උදා වෙන්නේ නැවුම් ඇරඹුමකට සෑම හිතකටම බලාපොරොත්තුවක් එක්කාසු කරමිනුයි. නව වසරේ ජයගත යුතු දේ පිළිබඳ අහස උසට අපේක්ෂා දල්වා සිටියත් ඒ හීන කෙටි කාලයකින් ගිලී යන්නේ ඇයි? ඇත්තටම ඔබ මේ ගැන සිතුවද? බොහොමයක් දෙනා අලුත් වෙන්න, අලුතින් හිතන්න පටන් ගන්නේ අවුරුද්දේ පළවෙනි දවසේ විතරයි. එතනින් පස්සේ මොකද වෙන්නේ? ආයෙමත් යන්නේ පුරුදු පාරෙම නේද? ඇත්තටම එකපාර කෙනෙක්ට තමන්ගේ ගමන් වගේ දිශාව වෙනස් කළ නොහැකි. එහෙමනම් ක්‍රමානුකූලව ගමනක් යන්න පාර හදාගන්නේ කොහොමද? අපි ඒ ගැන කතා කරමු. නිකමට ඔබ මෙහෙම හිතලා තියෙනවද? මම කියන්නේ කොහොම කෙනෙක්ද? මට කරන්න පුළුවන් මොනවද? අන්න එකයි අපි කල්පනා කරන්න ඕන. යම් පුද්ගලයෙක් සටන් කලාව ප්‍රගුණ කරනවා නම් තම ශක්ති ප්‍රමාණයට ගැළපෙන ශෛලිය තෝරාගත යුතු වෙනවා. එහෙම නොවන්නට කිසිම දෙයක ප්‍රවීණත්වයට ළඟා වෙන්න බෑ. බොහොමයක් දෙනා වසර සැලසුම් කරන්නේ අනෙක් අය කියන දේවල් අහලා දැකලා මිසක් තමන්ගේ හිතේ ඇති වුණු බලවත් කැමැත්තකට අරමුණක් හඹා යාමේ ඉලක්කයකට නොවේ. මෙන්න මේ හින්දම යන ගමන අතරමඟදී අඩාල වෙනවා. ඔබට යම් ශේෂ්ත්‍රයක ප්‍රවීණත්වයට පත්වීමේ කැමැත්තක් පළමුව ඔබ තුළම ඇති කරගත යුතුයි. ඒ ගමන් මඟ හෙළි පිහෙළි කර ගැනීමට අවශ්‍ය දැනුම ඔබ විසින්ම සොයාගත යුතුයි. යම් මිත්‍රයෙකුගේ පමණින් නිසි අවබෝධයකින් තොරව යමකු උපදෙස් දුන් පමණින් ඒ පිළිබඳ විශ්වාසය නොතබන්න. බොහෝ පුද්ගලයන් පසු කාලීනව දුක් වන්නේ අනවශ්‍ය දේ වෙනුවෙන් වටිනා කාලය කැප කළ බවට සිහිපත් කරමිනුයි. ඔබ අනෙකා දෙස බලා උගත යුතු වුවත් ඒ මග තෝරා ගැනීම හෝ නොගැනීම ඔබේ හැකියාවන් අනුව ඇති කරගත් අවබෝධයෙන් මත තීරණය කළ යුතුයි. බොහෝ අවස්ථාවල යමකු අනුකරණය කරන්නට යාමෙන් අසාර්ථකත්වයට පත්වන්නේ නිපුණතාවයකින් තොරව අනුකරණය කිරීම හේතුවෙනුයි. අපි බෝධය නරඹමින් සිටින්නෙමු. නැරඹීම් වැඩිවන විට ඔබට ඔබ වෙනුවෙන් ඇති කාලය අල්ප වන්නට පටන් ගන්නවා. ඉන් ඔබේ සිත තුළ ඉහළට යන පුද්ගලයෙකු පිළිබඳ ඇතිවන්නේ ද්වේෂ සහගත සිතුවිල්ලක්. මේ හේතුවෙන් ඔබේ ගමන් මගේ දිසාව නොසිතූ පරිදි බිඳ වැටිය හැකියි. ඔබ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉදිරි අනාගතයක් අපේක්ෂා කරන්නෙක් නම් ඒ පිළිබඳ අත්‍යවශ්‍ය ප්‍රවීණතාවයන් වෙනුවෙන් මුළුමනින්ම පාහේ කාලය කැප කළ යුතුයි. අන් සියල්ල පසෙක දමා කෙටි කලක් අපේක්ෂිත අරමුණ වෙනුවෙන් වෙහෙසීමෙන් දීර්ඝකාලීන ජයක් පහසුවෙන් අත්කරගත හැකියි. අනෙකා නරවීමට ඒ ගැන වදවීමට ඇති කාලය ක්‍රමිකව ශුන්‍ය මට්ටමකට ගෙන එන්න. පැරණි අදහස්වල එල්බී සිටීමෙන් ලෝකයේ සමග යාවත් කාලීන නොවූ පුද්ගලයන්ගෙන් උපදෙස් පතා ඒ අනුව ඔබ දිශාව තීරණය කිරීමෙන් සිදුවන්නේ මම්මුලාවීමක් බව මතක තබා ගන්න. වසරක දින 365ක කාලයකින් සියල්ල ළඟා කරගත නොහැකි. ඒත් ඔබ පළමු දින ඔබේ අරමුණ වෙනුවෙන් තබනු ලබන පියවර ඉහළ ජයග්‍රහණයක පළමු අඩිතාලම් වනු ඇති. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන්න ඒ පිළිබඳ නිපුණත්වයට පත්වන තුරු හදාරන්න. නිදසුනක් ලෙස චාමර විරිසිංහ, චාමර රණවක යන ගායන ශිල්පීන් පිළිබඳව සිතන්න. ඔවුන් තම නිර්මාණ පිළිබඳව විශ්වාසය තබමින් අනාගතයේ සැලසුම් නොකළේ නම්
අද ඔවුන්ට සමාජයේ හිමිවිය හැකිව තිබූ තැන ගැන සිතන්න. එබැවින් ඔබට උතාවන හොඳම දවස අද දවසයි. ඔබේ පළමු පියවර මන්දෝ සාහිත්‍යයකින් තොරව තබන්න. ඔබ ගැන ඔබේ හැකියාව ගැන විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් කැපවන්න. නැරමුම් වාරග ශුන්‍ය කොට ඔබම වේදිකාව සකසාගත් පසුව ඔබව නරඹන්නන් අප්‍රමාණව බිවුණු ඇත්තේ. එවිට ඔබ සිටින්නේ සැලසුම් සියල්ල ජයගත් පුද්ගලයෙකු ලෙසයි. ඔබට යහපත ඉරාගත හැකි නවවසරක් වේවා.